හසරල් සමග අපි සැමදෙන මෙහි පැමිණි ලස්සන මලක් දී අපි සැම පිළිගැනුනි අවසර සබාවෙනි නැවතත් සියලු දෙනාට සුබ දැසනක් වේවා කියලා මම කතා පටන් ගන්නවා. ස්තුති සුජානි මැඩම් මේ අවස්ථාව ලබා දීම. ඇත්තටම ආදරණීය ගුරු මෑණිවරුනි අපේ අරමුණ ප්‍රධානම අපේ ස්ට්‍රීම් එඩියුකේෂන් මත තමයි. ඉතින් ස්ට්‍රීම් එඩියුකේෂන් එකේ කොබිනාරේ බඳු කමල්ගොඩ ගුරු පියාණන්ගේ සහ මධ්‍ය පළාත් ගරු අධ්‍යක්ෂකතුමන්ගේ අපේ නිලාන්ත සර්ගේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂකතුමන්ගේ අපේ සුජානි මැඩම්ගේ මේ සියලු දෙනාගේම අරමුණක් තමයි මේ අද අපි ඉෂ්ට සිද්ධ කරන්න ඔබ හමුවට ඇවිල්ලා. ගුරු මෑණිවරුනි මේක මේ අපේ ගුරුවරුන්ගේ අවශ්‍යතාවයක් මත නෙමෙයි අද මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඔයාලගේ දරුවෝ වගේම අපේ පුංචි දරුවෝ වෙන්නේ. අපේ පුංචි දරුවන්ට අපේ ජාතික ප්‍රමිතීන් වල තියෙන මේ ප්‍රොජෙක්ට් කීපයක් ඒ අතරින් පරිත්‍යාගශීලී බව දන් දීම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අරමුණු කරගෙන තමයි ස්ට්‍රීම් එඩියුකේෂන් මතින් අද මේ වැඩසටහන විතර අපි මේ ගෙනත් තියෙන්නේ. ඉතින් ඔබ හිතනවා මේ ටීචර්ලාට එන්න ඕනේ නිසා කියලා නෑ. පළවෙනිම අරමුණ අපේ දරුවන්ගේ ආකල්ප සංවර්ධනය. දන් දීම, පිරිනැමීම, පරිත්‍යාගශීලී බව මේ ආකල්ප සංවර්ධනය කිරීමේ එක් අරමුණක් එක් අවස්ථාවක් තමයි අපි මේ පැමිණලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව අපිට උදා කර දුන් අපේ මධ්‍යම පළාත් ඒකේ කීකේ ගුණතිලක අධ්‍යක්ෂකතුමන්ට මේ අවස්ථාව සිහිපත් කරනවා. ඒ වගේම මුල්ලමාවේ සම්බන්ධ වැඩ කරන ඉන්දික සර් මතක් කරන මේ අවස්ථාවේ එතුමන්ලාට අද පැමිණෙන්න නොහැකි වුණා. එතුමන්ලාගේ අවුරුදු දවස් සමග ඔබට ඔබ සියලු දෙනාට සුබ පතනවා. ඒ වගේම තමයි අපේ කොඳුනාරේ බඳු නියමුවාන කමල්ගොඩ සර් මෙතනට ඔබ මිනිහා එතුමාන තක්සිතේ මම දැන් විදේශගත වෙලා ඉන්නේ මේ වෙනකොට එතුමන් නැවත අපිට කියන්නේ මම සුබ පැතුවා කියන්නේ අපි සියලු දෙනාම සුබ පැතුවා එන්න බැරි වුණාට කවදා හෝ නැවත එතුමන්ලා ඔබ මුණ ගැසීමට පැමිණෙන්නේ. ඒ වගේම තමයි බස්නාහිර පළාතේ සියලු දෙනා සිහිපත් කරන මේ අවස්ථාවේ සමහර ගුරුවරුන් අපි දැකගත් ඇති ඔයාලා නොදැකත් ඇති අපේ ස්ට්‍රීම් එඩියුකේෂන් එකේ සිංහල මාධ්‍යයෙන් හරි ලස්සනට අපිට මේ සංනිවේදනය ට්‍රාන්ස්ලේට් කරලා දෙන අපේ සුජානි මැඩම් ඇත්තටම අද තමයි මම දැක්ක ඉස්සෙල්ලම හරිම ආඩම්බරයි. මොකද අපිට පුදුමාකාර ජීවනාලියක් වෙලා දෙනවා.